මගේ නම රම්‍යකාන්ත සිල්වා. මම අවුරුදු 73යි. මගේ ජීවිතේ පළවෙනි පාර මට මේ දේශපාලනඥයෙකුගේ ප්‍රශ්නයක් අහන්න හම්බුනේ. ඊට මං හිතන ලොකු භාග්‍යයක් කියලා ඔබගේ නිර්මල පිරිසුදු අවංක කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇසීම ලැබීම. ඒකම ඔබගේ වටිනාකම මට තේරුනේ අවුරුදු 2කට ඉස්සෙල්ලා. මගේ මේ යාළුවෙක් මෙතන ඉන්නවා. ඔහු කිව්වා නම කියන්න එපා කියලා. මම සජිත්ගේ කතාවල් තමයි YouTube එකෙන් බැලුවේ. ඔහු කිව්වා රම්‍යා ඉස්සරහට එන බලවේගය මේගොල්ලන් ඒක බලන්න කියලා. දැන් අවුරුදු 2ක් තිස්සේ උදේ නැගිට්ටාම මම බලන්නේ ඔබගේ දේවල් මට සමාවෙන්න. ඒකට හොඳ වෙලාවට මගේ බිරිඳ මුලදි මාත් එක්ක සම්ඩු වුණා. මගේ ළමයි හිටන් තාත්තා මම ඩයබටික් කෙනෙක්. තාත්තා නිකන් වෙලාව ගත කරන්න එපා. ගුවන් මේක වොක් මොකද මම බස් රියදුරෙක් හැටියට ඉඳලා අවුරුදු 14ක් පස්සේ රිටයර් වුණා. ඉතින් මට හැමතිස්සෙම එක් කියනවා මම කියනවා හරි ඕගලන්ට ඕව තේරෙන්නේ නැහැ. ඉතින් ආන what can you do කියලා මම කියනවා හරි කමක් නැහැ කියලා මම මට වෙලාවට මගේ නෝනා මාත් එක්ක එකතු වුණා ඔබගේ කතාවල් අහන්න. ඒක නිසා හොඳට ගිය නැත්තම් ලොකු ගෝරියක් ගෙදර ලංකාවේ දාලා ඇවිල්ලා ඇමරිකාවේ මොකද්ද මේ දේශපාලනයක් හොයන්නේ ලංකාවේ කියලා. ඔයාට කරන්න පුළුවන් මොකද්ද කියලා. මං කිව්වා හරි පොඩ්ඩක් ඉන්න. අපි කවුරුත් ඔහොම නොකර හිටියොත් මේ මිනිස්සු අවුරුදු 32ක්ද 33ක්ද මේකේ යෙදිලා ඉන්නවා. සල්ලි වලට ඕන පැත්තකට යන්න තිබුණා. ඒ කවුරුත් ගිහිල්ලා නැහැ. ඒකෙන් තේරෙන මොකක් හරි අවංකභාවය. මගේ දුව දොස්තර කෙනෙක්, පුතා මේ ඉංජිනේරු කෙනෙක්. ඒ දෙන්නම කියන තාත්තා we can't believe you are father කියලා. මම ඒගොල්ලොත් එක හරිම වේගෙන් මගේ දුක කියනවා. මාත් එක්ක එන්න එපා. ඔක් කතා කරන්න මගේ අයිතියක් මේක කියලා. මොකද ඇමරිකාවේ ඕන එක්කෙකුට අයිතියක් තියෙනවා ඕන දෙයක් කරන්න. ඉතින් ඒගොල්ලෝ මට ආදරේටයි කරන්නේ. ඒගොල්ලන් බය මං ඉක්මනට මැරෙයි කියලා මේ වාඩියලා පෑ ගණන් බලනකොට. ඉතින් ඔබ කිව්වා වගේ උදේ 6 ඉඳන් නැගිට්ටාම අද හිතනවා අද මේ වැඩේ කරනවායි කියලා ටීවී එක දැක්කාම ඔබගේ සමුළු දකින්නවා ත්‍රිවිධ හමුදා සමුළු ඔක්කොම දේවල් දකින්නවා. අපි දෙන්න ආසාවෙන් බලන් ඉන්නවා අමාලට උදේ 11 උදේට කනකොට. ඉතින් මම හිතනවා ඔබගේ මම ඔබ ගැන සතුටු වුණේ මේ ස්වාමීන් වහන්සේලා මට සමාවෙන්න. මම මේකට මම බෞද්ධ මේ දර්ශනය දැන් මම පිළිපදින්නේ වෙන විදිහකට අවුරුදු 8ක් තිස්සේ. මම පන්සල් යන්නේ නැහැ. මම බෝගස් වලට වඳින්නේ නැහැ. මගේ නෝන නම් පහනක් පත්තු කරන මං කියන්නේ ඒව ඔක්කොම බොරු වැඩ. හදවතයි මේ පන්සල මම ඔබ කිසිම සුරයක් අතේ කිසි පිරිත් නූලක් කිසි දෙයක් නැති නිසා මං කිව්වා මේගොල්ලන්ට ගහන්න මිනිස්සු ටිකක් නැහැ. මේ තමයි හරි මිනිස්සු රටේ. මේ ඔක්කොම හරි බොරුකාරයෝ. අපි ඒකට මුලා වුණා. මම මුලා වුණේ අපේ මිනිස්සු ලොකු මුදු දැකලා ලොකු කාර් වල ගිහිල්ලා මම හැමදාම කනගාටු වෙච්ච එකක් තමයි පොඩි මිනිස්සු වෙනුවෙන් මේ රටක් හදන්න කවුරු හරි දකින්න. ඔබලා ඒක කරන බව නියතයි. මගේ ප්‍රශ්නේ මේකයි. මම දැක්ක ළඟදී වරලියද්ද මහත්තයා මේ ජනාධිපති නීතිඥ දර්ශන හඳුන්ගොඩත් එක්ක තිබිච්ච සාකච්ඡාවකදී ඔහු කිව්වා කතා වුණා මේ කුඩු ගැනයි මරණ දණ්ඩනය ගැනයි. මම ඔබගෙන් අවංකව අහනවා මේ ප්‍රශ්නේ. දැන් ජනාධිපති සිරිසේනත් ලණුවක් ගෙනාවා, කඹයක් ගෙනාවා පාකිස්තානයෙන්. කිසි දෙයක් කෙරුවේ නැහැ. අපේ රටට උහුලන්න බැරි වියදමක් මේ මිනිස්සුන්ව තියන් ඉන්න එකක් මම වැරදිකාරයෙක් වුණත් මාව ඒ විදියෙන් දඬුවම් දෙන්න ඕනේ. එතකොට අපේ එල්ලුම් ගහ මෙතන අවුරුදු 76 දී කරලා තියෙන්නේ. ඔබ ඒකට මොකද්ද ගන්න පියවර? ඒකයි අහන්නේ. ඇත්තටම බොහොම ස්තුතියි. ඇයි කුඩුකාරයෙක් එල්ලන්න ඕන කියලා හිතින්නේ? ඇයි? කුඩු අහු වෙනවා, නිදහස ලබනවා. ඇතුළේ ඉඳන් ආපහු බිස්නස් කරනවා. ඒතර හිතනවා මූ මරලවත් දැම්මම හොඳයි කියලා. හිතෙන්නේ නැද්ද? ඕක නෙමේ එල්ලුම් ගහ එන්නේ මේ ප්‍රශ්නේ බේරෙන්නේ නැහැ කියන අදහස නිසානේ. දැන් මෑතකදී අහු වුණා මිලියන 4000ක කුඩු. ඒ කියන්නේ මේ බිලියන 4ක රුපියල් බිලියන 4ක. දැන් රුපියල් බිලියන 4ක කුඩු ගේන්න පුළුවන් කාටද? පොඩි බිස්නස් එකක් නෙවෙයිනේ. බිලියන 4ක කුඩු ගේන්න පුළුවන් බිස්නස් එකක් කරන්න පුළුවන් කාටද? මම හිතලා ලංකාවේ ඉන්නේ බිලියන 4ක බිස්නස් එකක් කරන්න පුළුවන් ඉතා කුඩා සංඛ්‍යාවක්.